සුප දවසක් වේවා මගේ ආදරණීය යාළුවනේ. පොටර්ස් වර්ල්ඩ් එකට ඕගොල්ලොන්ව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කියන්න යන්නේ අතුරුදහන් වන වීදුරුව 3 වෙනි කොටස නැත්තම් අන්තිම කොටස. කලින් කතාව පොඩ්ඩක් මතක් කළොත් අපි නැවතුනේ ඩඩ්ලිගේ බර්ත්ඩේ එක දවසෙක්. එදා හැරි හිටියේ ආන්ටි පෙටෝනියා, අංකල් වර්නන්, ඩඩ්ලි වගේම ඩඩ්ලිගේ හොඳම යාළුවා පියර්ස් එක්ක සුව් එකට ගිහිල්ලා. දවල් කෑමෙන් පස්සේ කට්ටියම ගියේ උරගෙන ඉවහනට. ඒක ගොඩා කළුවර වගේම සීතල තැනක් වුණා. වීදුරු දාලා තිබුණු ආලෝකමත් කුටි ඇතුලේ හැම වර්ගයකටම අයත් කටුස්සෝ, සර්පයෝ වගේ සත්තු අතුවල වෙලිලා වගේම ගල් උඩ බඩගාගෙන හිටියා. ඩඩ්ලිටයි පියර්ස්ටයි දෙන්නටම ඕනි උනේ ගොඩාක් විෂ සහිත වගේම මිනිස්සුන්ව උනත් පුට්ටි කරලා මිරිකලා දාන්න පුළුවන් තරම් ලොකුම ලොකු සර්පයෝ බලන්න. ඩඩ්ලිට පුළුවන් වුණා ඉක්මනින්ම එතන හිටිය ලොකුම සර්පයා හොයාගන්න. හරියට බැලුවොත් ඌට පුළුවන් දෙපාරක් විතර එතිලා අංකල් වර්නන්ගේ කායක ඩස්පින් එකක් තරමට චොප්ප කරලා දාන්න. ඒත් ඒ වෙලාවෙනම් ඌ හිටියේ හොඳටම නිදාගෙන. ඩඩ්ලි උගේ කුටිය ළඟටම ගිහිල්ලා නහය වීදුරුවට තද කරගෙන දුඹුරු පාට කොයිල් එකක් වගේ එතිලා ඉන්න ලොකු සර්පයා දිහා බලාගෙන හිටියා. ඌව නැගිටවන්නකෝ. ඩඩ්ලි එයාගේ තාත්තා දිහා බලලා කෑ ගැහුවා. අංකල් වර්නන් වීදුරුවට තට්ටුවක් දැම්මා. ඒත් සර්පයා හෙලවුණේවත් නෑ. ආපහු තට්ටු කරන්න ඩඩ්ලි අන කළා. අංකල් වර්නන් කලින්ටත් වඩා ටිකක් හයියෙන් වීදුරුවට තට්ටුවක් දැම්මත් සර්පයා හෙලවුණේවත් නෑ. ඌ මහ කම්මැලියෙක්. එහෙම කියාගෙන ඩඩ්ලි එතනින් යන්න ගියා. ඊට පස්සේ හැරි කූඩුව ගාවට ගිහින් සර්පයා දිහා ටිකක් අවධානයෙන් බැලුවා. හැරි ඇත්තටම පුදුම වෙන්නේ ඌ කම්මැලිකමේම එතන මැරිලා කියලා කිව්වත්. ඇයි ඉතින් ඌට කිසිම කෙනෙක් නෑනේ. වීදුරු එල්ලලා දවස් 30 බේබි කරදර කරන මෝඩ මිනිස්සු ඇරුණම. ඒක ඇත්තටම කබඩ් එක ඇතුලේ හැරි ගෙවන ජීවිතයටත් වඩා ගොඩක් අමාරු ඇති. ඇයි ඉතින් හැරිට කරදර කරන්නේ නේ එකම එක්කෙනා ආන්ටි පෙටෝනියානේ. අඩුම තරමේ හැරිට ඒ ගෙදර අනිත් තැන්වල ඇවිදින්නවත් නිදහස තියෙනවා. හැරි බලාගෙන ඉද්දිම සර්පයා හෙමින් උගේ බබළුවගේ ඇස් ඇරලා යන්තමින් හැරි දිහා බැලුවා. මොකක්? ඌ හැරිට ඇහැක් ගැහුවා. හැරි බලාගෙන ඉද්දිම හැරි ඉක්මනින් වටපිට බැලුවේ තව කවුරු හරි ඒ සිද්ධිය දැක්කද කියලා බලන්න. නෑ, හොඳ වෙලාවට කවුරුත් ඒ දිහා බලාගෙන ඉඳලා නැහැ. හැරි ඌ දිහා බලලා එයාත් ඇහැක් ගැහුවා. සර්පයා ඩඩ්ලි අංකල් වර්නන් දිහා බලලා උගේ ඔළුව සිවිලිම පැත්තට හරවගත්තා. හරියට මට හැමතිස්සෙම මෙහෙම වෙනවා කියලා කියනවා වගේ. මන් දන්නවා. හැරි වීදුරුව අතරින් මිමුණුවා. හැරිට හිතුනේ නෑ සර්පයාට එයා කියන දේ ඇහි කියලාවත්. ඒක හරිම කරදරයක් වෙන්නේ නැති නේද? හැරි කිව්ව ගමන් සර්පයා ඔළුව වැනුවා. ඔයා කොහෙන්ද මෙහෙට ආවේ? හැරි ඇහුවා. සර්පයා උගේ නැට්ටෙන් වීදුරුව එහා පැත්තේ තිබුණු පොඩි සංඥාපූර්ව පෙන්නුවා. හැරි ඒ දිහා බැලුවා. බෝවා කන්ස්ට්‍රික්ටර් බ්‍රසීල්. ඔයා බ්‍රසීලෙන්ද ආවේ? එහෙ හොඳයිද? හැරි ඇහුවා. සර්පයා උගේ නැට්ටෙන් ආපහු අර සංඥාපූර්ව පෙන්නුවා. හැරි ඊට යටින් ලියලා තියෙන පුංචි අකුරු ටික කියෙව්වා. මේ සත්ව වර්ගය සත්ව උද්‍යානය තුලදී බෝ කරන ලදී. ඒ කියන්නේ ඔයා කවදාවත් බ්‍රසීල් ගිහින් නෑ. එහෙම නේද? සර්පයා හිස හෙලෙව්වා. ඒ අතරේ පිටිපස්සෙන් ආපු මහා සද්දෙට දෙන්නම උඩ ගියා. ඩඩ්ලි, මිස්ටර් ඩර්ස්ලි, ඉක්මනට ඇවිල්ලා බලන්න මේ සතා මොකද කරන්න කියලා. ඔයාලට හිතා ගන්නවත් බැරි වෙයි. පියර්ස් කෑ ගැහුවා. ඩඩ්ලි පෙරලගෙන එතනට දුවගෙන ඇවිල්ලා එහාට වෙනවා කියලා හැරිව එයාගේ ඉලෑට කූඩුවෙන් තල්ලු කරලා දැම්මා. ඒ තල්ලු කරපු ඒකෙට හැරි කොන්ක්‍රීට් පොළව උඩ ඇදගෙන වැටුණා. ඊළඟට වුණ දේ කොච්චර ඉක්මනට වුණාද කිව්වොත් කිසිම කෙනෙක්ට කිසිම දෙයක් හිතා ගන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. ඩඩ්ලි පියර්ස්ුයි හිටියේ වීදුරුවට තෙරපිලා සර්පයා දිහා බලාගෙන. ඒත් මොහොතකින් වීදුරුව අතුරුදහන් වෙලා ගියා. ඩඩ්ලි පියර්ස් දෙන්නම මහා හයියෙන් බෙරිහන් දුන්නා.
හැරි හිටපු විදිහටම බිම ඉඳගෙන පුදුමෙන් ඒ දිහා බලාගෙන හිටියා. දඟර ගහගෙන හිටපු සර්පයා ටික ටික පොළවට ඇදෙන්න පටන් ගත්තා. මිනිස්සු මහා හයියෙන් කෑමොර දීගෙන සීසීකට දුවන්න පටන් ගත්තා. හැරිට හොඳටම ඇහුණා සර්පයා හැරිව පාස් කරගෙන බඩගාගෙන යන අතරේ සියුම් සද්දකින් බ්‍රසීල් ඔන්න මං එනවා. තැන්ක් යූ ළමයෝ කියලා කියනවා. උරග නිවහන බලාගන්න හිටපු මුරකාරයා හොඳටම බය වෙලා හිටියා. අර වීදුරුව ඒක කොහෙද ගියේ? සූ එකේ අධ්‍යක්ෂක ආන්ටි පෙටූනියට එයාගේ අතින්ම පැණි රස තේකකුත් හදලා දීලා ආපහු එයාගෙන් සමාව ගත්තා. පියසොයි ඩඩ්ලි එක දිගටම ඔහේ කියවගෙන ගියා. හැබැයි හැරි දැක්කේ නෑ ඒ සර්පයා කිසිම කෙනෙක්ට කිසිම හානියක් කරනවා. මිනිස්සුන්ගේ කකුල් අතරින් හිමින් රිංගගෙන යන ගමන් පිපින එක ඇරුණම කට්ටියම ආපහු අංකල් වර්නන්ගේ කායක දිහාවට ඇවිදගෙන යන ගමන් තමයි හිටියේ. ඒ අතරේ ඩඩ්ලි කිය හිටියේ තව පොඩ්ඩෙන් ඌ තමන්ගේ කකුල හපන්නත් ගියා කියලා. ඒ වගේම පියස් දිවුරලා කිව්වා ඌ තමන්ව මැරෙනකන්ම පොඩි කරන්න හැදුවා කියලා. හැබැයි ඒ කියපු ඔක්කොටමත් වඩා හැරීට නරකම දේ වුණේ පියස් ටිකක් සංසුන් වෙලා හැරීගෙන් අහපු දේ. හැරි ඔයා උත් එක කතා කර හිටියා නේද? පියස් ඇහුවා. අංකල් වර්නන්ට හොඳටම කේන්ති ගියා. ඒත් එයා ඒ ගැන කතා කරන්න පටන් ගත්තේ පියස් පරිස්සමට ගෙදෙට්ට ඇරලුවාට පස්සේ. කතා කරගන්නවත් බැරි තරමට අංකල් වර්නන්ට කේන්ති ගිනුයි තිබ්බේ. යන්තම් වචන ටිකක් ගැට ගහගෙන පුපුරන තරම් කේන්තියෙක්. යනම කාමරේට ආයෙත් කන්න දෙන්නේ කියලා කියාගෙන පුඩුවට වැටුණා. ආන්ටි පෙටූනියා දුවලා ගිහින් අංකල් වර්නන්ට බොන්න බ්‍රැන්ඩි එකක් අරගෙන ආවා. හැරි එයාගේ කළුවර කාමරයට වෙලා ඇඳේ වැතිරීගෙන හිටියා. අඩුම තරමේ වෙලාව බලන්න ඔරලෝසුවක්වත් තිබ්බනම් දැන් වෙලාව කීයද කියලා හැරි දැනගෙන හිටියේ නෑ. ඩර්ස්ලිලා නිදාගන්න ගියාද දන්නෙත් නෑ. මොකද ඒක දැනගන්න කලින් කෑම මොනා හරි හොයාගන්න කුස්සියට යන්න එක හරිම අවදානම් වැඩක් වෙන්න පුළුවන්. හැරි හරියටම අවුරුදු 10ක් විතර ඩර්ස්ලිලත් එක්ක ජීවත් වුණා. කිසිම වැඩකට නැති අවුරුදු 10ක්. අම්මයි තාත්තයි කාර් ඇක්සිඩන්ට් එකකින් නැති වුණ දවසේ ඉඳන්ම පුංචි කාලේ ඉඳන්ම හැරි ජීවත් වුණේ ඩර්ස්ලිලත් එක්ක මුළු ජීවිත කාලේ පුරාම. හැරිට පොඩ්ඩක්වත් එයාගේ අම්මයි තාත්තයි ගැන මතකයක් තිබුණේ නෑ. ඒ අම්මලා තාත්තලා ගැන කතා කරන්න ආන්ටි පෙටූනියා කිසිම වෙලාවක ඉඩ දුන්නේ. ඒ වගේම ප්‍රශ්න අහන එකත් අහනන්නේ අම්මලා තාත්තලා ගැන කිසිම දෙයක් මතක නැතත් පැය ගානක් කළුවර කාමරයට වෙලා ඉද්දී හැරීට එකම එක මතකයක් හැම වෙලේම ඔළුවට එනවා. කොළපාට එළියක්. ඒ වගේම ඒ කොළපාට එළිය දකිද්දී එයාගේ නළලේ තියෙන කැලල පිච්චෙනවා වගේ දැනෙනවා. ගොඩක් වෙලාවට කාර් ක්‍රෑෂ් එකේ සිද්ධියක් වෙන්න ඇති. හැරි එහෙම හිතුවත් කොළපාට එළිය මොකද්ද? හැරි පුංචි කාලේ හීන මැව්වා කොහේ හරි ඉන්න අඳුරන්නේ නැති නෑදෑයෙක්වත් එයාව එක්කගෙන යන්න එනවනම් කියලා. ඒත් ඒක කවදාවත් උනේ නෑ. එයාට හිටියේ එකම පවුල උනේ ඩර්ස්ලා විතරමයි. ඒත් සමහර වෙලාවට හැරීට හිතිලා තියෙනවා ජීවිතේටවත් දැකලා නැති සමහර මිනිස්සු එයාව දන්නවද කියලා. ඒ මොකද දන්නවද? දවසක් ආන්ටි පෙටූනියා එක shopping ගිහින් ඉද්දී වයලට් පාට තොප්පියක් දාගෙන හිටිය කුරු මිනිහෙක් හැරිව දැකලා ඔළුව නමලා එයාට ආචාර කරා. එයාව දන්නවද කියලා හැරිගෙන් කේන්තියෙන් අහපු ආන්ටි පෙටූනියා කිසිම දෙයක් ඒ කඩෙන් ගන්නෙවත් නැතුව හැරිවත් ඇදගෙන එළියට ආවා. තව දවසක් බස් එකක යන ගමන් කොළපාට ඇඳුමක් ඇඳගෙන හිටිය ගෑනු කෙනෙක් හැරිව දැකලා ගොඩක් සතුටෙන් අත වැනුවා. තවත් එක දවසක් දම්පාට දිග කබායක් ඇඳගත්ත තට්ට මිනිස්සෙක් හැරිට අත දීලා කිසිම දෙයක් නොකිය ගිහින් තියෙනවා. මේ හැම මිනිස්සෙක්ම හැරි එයාලා දිහා හොඳට අවධානයෙන් බලන්න හදද්දිම එකපාර මෙතනින් යන්න ගියා. හරියට අතුරුදහන් වුණා වගේ. ඉස්කෝලේ නම් හැරිට කවුරුත්ම හිටියේ නෑ. මොකද හැමෝම දැනගෙන හිටියා ලොකු පරණ ඇඳුම් ඇඳගෙන කැඩිච්ච කණ්ණාඩි කුට්ටමක් දාගෙන ඉන්න හැරිව ඩඩ්ලිටයි එයාගේ යාළුවන්ටයි පේන්න බෑ කියලා. මොකද ඉස්කෝලේ කිසිම ළමයෙක්ට ඕනි වුණේ නෑ ඩඩ්ලිගේ කල්ලියට විරුද්ධව යන්න.
වගේම අතුරු දහන් වන වීදුරුව පරිච්ඡේදය මෙතනින් ඉවර වෙනවා. හැරි පොටර් and the Philosopher's Stone පොතේ 3 වෙනි පරිච්ඡේදය වන The Letters from No One නැත්තම් කාගෙන්වත් නොවන ලියුම් පළවෙනි පරිච්ඡේදයෙන් අපි හම්බ වෙමු. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න.